හෙලෝ හායි සුබම සුබදසක් වේවා කියලා පිළිගන්නවා ඔයාලා හැමෝම මගේ සේදු ඔෆිෂියල් YouTube channel එකට. ඔන්න ඉතින් මම කලින් වීඩියෝ එකේ කිව්වා වගේම පට්ට සුපිරි පට්ට මාතර වීඩියෝ එකක් අරන් ඇවිල්ලා තියෙන්නේ. ඔන්න ඉතින් අද වීඩියෝ එකේ තියෙන්නේ උකුම්ගේ සොන. උකුම්ගේ සොන වෙන්න බෑනේ. උකුම්ගේ ආච්චිගේ සීයකද කිත්තකද කිරි කිත්තකද කාගද කියන්නේ නැහැ. ඉතින් උකුන්ට සම්බන්ධ සොනක් ගැන තමයි තියෙන්නේ. එහෙනම් අපි වැඩි කය ගන්න නැතුව යමු. අද අපි යමු අපේ වීඩියෝ එකට. ඔන්න ඉතින් යාළුවනේ කිව්වා වගේම උකුම්ගේ සොහන තියෙන තැනට තමයි යන්න හදන්නේ. හරිද? ඊට කලින් මතක් කරන්න ඕනේ මේ තියෙන බර්මියුඩා මැප් එක නෙමෙයි. ඔයාලට මතක ඇති බර්මියුඩා මැප් එකට මෙහා පැත්තේ මැප් එකක් තියෙනවා. මොකක්ද මේ? මේ මැප් එකේ මට නම නම් මතක නැහැ. කොහමද ඊට මෙහා පැත්තේ මැප් එකක් තියෙනවා. හරිද? ඔයාලා බලන්න අන්නේ මැප් එක දාගන්න ඕනේ. ආද ඔන්න ඉතින් උකුම්ගේ සොහන නේද? උකුම්ගේ සොහන තියෙන්නේ ඔයාලට ගඟක් ගලනවා පේනවද? මහවැල්ද කියන්නේ නේද මොකද දන්නේ නැහැ ගඟක් යනවා. හරිද? ඒ ගඟේ අර අතන දියැලක් තියෙන්නේ. බම්බර කන්දද දියලුමද ඒවා මොකද්ද මන් දන්නේ. ඉතින් දියැලක් තියෙනවා. හරිද? ඊට පස්සේ ඉතින් ඔයාලා ඔන්න ඔය දියැල ගාවට බහ ගන්න ඕනේ ගැම්මටම. ඔයාලට ලූට් ඕන නම් ලූට් කරගෙන යන්න නැගක් කමක් නැහැ. මොකද එතන ලූට් තියෙනවා. උකුම්ගේ සෝනේ ලූට් තියෙනවා. ඊට පස්සේ ඉතින් ඔන්න ඔහම කොහමද දියැල ගාවට තමයි යන්න ඕනේ. දියැල ගාවට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන්. මම මේ පොඩ්ඩක් වීඩියෝ එක ස්පීඩ් කරලා තියෙන්නේ. මොකද මේ උකුම්ගේ දියැල පොඩ්ඩක් මම මෙහන්න බැස්සේ. ඔයාලට කම්මැලි දෙන්න. ඉතින් ඔන්න ඔහම වීඩියෝ පොඩි ස්පීඩ් කරා. ඔන්න ඔතන දියල් ගාවට ආවට පස්සේ ඔයාලට පේන ටයර් එකක් තියෙනවා. ඔන්න ඔය ටයර් එකේ පොඩි ජම්ප් එකක් දාගන්න ඕනේ. ඊට පස්සේ ඔන්න ඔය පැත්තට පයින්න ඕනේ. හරිද? ඊට පස්සේ පොඩි වැඩ කෑල්ලක් දාගෙන යන්න ඕනේ සුපිරි වැඩක් වගේ. ඊට පස්සේ ඔන්න ඔය ටයර් එකෙත් පයින්න. ඔන්න ආවට පස්සේ ඔන්න අකුමා ශීර්ෂක සේරම හෙල්ලෙන්න ගැම්මටම ජම්ප් දෙක තුනක් ඉතින් යයි. ගියේ නැත්නම් කමක් නැති ඒක අත්‍යවශ්‍ය නැහැ. ඊට පස්සේ කොහමද අන්න එහා පැත්තේ තව එකක් තියෙන්නේ. ඔන්න ඕකට පැන ගන්න ඕනේ ගැම්මටම. හැබැයි මේක මේ ගානට පයින්න ඕනේ. පැන නැත්තම් බිමට තමයි වැටෙන්නේ. එහෙන් බිමට වැටුණොත් ඔයාලට ඉතින් ආපහු ඇවිල්ලා එන්න වෙනවා. මොකද මෙතන වැඩි වෙලා නැහැ. ඉක්මනට නැංගන්න ඕනේ. මොකද සෝන් එක එනවා. හරිද? සෝන් එක එන්න කලින් අපි මේකට යන්නත් ඕනේ. ඊට කලින් ඉතින් උකුම්ගේ 100ද ආච්චිට කවුද දන්නේ. ඉතින් වලෙන් නැගිට්ටොත් ඊට කලින් ඉතින් ඔන්න ඔහම ওই පැත්තට ජම්ප් එකක් දාන්න ඕනේ. මේ පැත්තට හැරිලා අර පැත්තට හැරිලා වංගු දාලා කකුල් දෙක පරිස්සම් කරගෙන මොකද ෆයිලික්ස්වත් ඉතින් දියල්ලේ මුල තමයි ඉන්නේ. ඉතින් ඔන්න ඔය වගේ මෙන්න මෙතන තමයි උකුම්ගේ සෝන තියෙන්නේ. හරිද? පොඩ්ඩක් ඉන්න මන්ද ඔයාලට උකුම්ගේ සෝන පෙන්නන්න. ඔන්න ඔනාට පස්සේ ඔයාලට පේනද අර ගලක් තියෙනවා. මං කිය ලූට් තියෙනවා කියලා ලූටුත් තියෙනවා. ඉතින් ඔන්න ඔය ගලක් තියෙන්නේ. ඔය තියෙන්නේ. ඔන්න ඔය තියෙන උකුම්ගේ සෝන. හරිද? අන්න පුටුකුත් තියෙනවා. මේ තියෙන උකුම්ගේ සෝන පොඩ්ඩක් නැගලා බලමු. ඔය ගලේ යට තමයි ඉතින් උකුම් ඇරුණට පස්සේ වල දාලා තියෙන්නේ. වල දාලාද ගිනි ගහලා අලු ටික දැම්මද කියන්න මොකද දන්නේ නැහැ. ඉතින් අපිට හාරන්න බෑනේ තහනන්න. මොකද ඉතින් ඔන්න ඕක තමයි උකුම්ගේ සෝන. ඔය තියෙන පුටුව. ඔය පුටුවේ තමයි ඉතින් උකුම් මෙතන උකුම්ගේ බංකරේ වෙන්නද මං හිතන්නේ. හරිද? උකුම් හැංගිලා ඉඳලා තියෙන්නේ කාලා බීලා ඔක්කොම කරලා තියෙන්නේ. මෙතන තමයි ඉතින් ජෝඩි දාලා තියෙන්නේ. ඊට පස්සේ යා මරණාට පස්සේ ඉතින් මෙයා එතන වල දාන්න නැති. ආගේ ආච්චි හරි සීයා හරි. ඉතින් ඕක තමයි උකුම්ගේ සෝන. මේ ගලෙත් තියෙන ලූට් එකක් ඔය තියෙන්නේ. මං ගත්තේ දැන් ලූට්. ඊට කලින් මතක් කරන්න ඕන ඔය නිල් පාට කොටුවක් තියෙන්නේ. ඕක ඉතින් ෆොටෝ ගහන්න පුළුවන් ඕන දෙයක් කරන්න පුළුවන්. ෆොටෝ ගැසීම තහනම් නැහැ ඉතින්. හරිද? ඔය දියැල මකුළු දැල් හින්නකුත් බඳලා නැහැ. ලස්සනට තියෙනවා. දියැල නෙමෙයි මොකද්ද මේ ගුහා මකුළු දැල් හින්නලා නැහැ. ඔන්න ඉතින් මේක තමයි සුපිරිම පට්ට ප්ලේස් එකක්. හරිද? මෙතන මේ පොඩි ආවාසයකට තියෙන ඔයාලට රෑන්ක් අප් කරන්නත් පුළුවන්. මේ මෙතන හැංගිලා. මෙතන ආවාසයකට තියෙන මේ සෝන් එකට ළඟයි. සෝන් එකට කිට්ටු ඉඳලා සෝන් එක ඉක්මනට වෙනවා. හරිද? ඉතින් ඔයාලට එළියට යන්න ඕන නම් ওই ටයර් එක තියෙන්නේ. ඔන්න ඔය ටයර් එකෙන් උඩ ගියාට පස්සේ කෙලින්ම එළියට තමයි ජම්ප් එක එන්නේ. හරිද? එළියට ජම්ප් එක ආවට ගමන් නැහැ. දැන් උඩට ගිහිල්ලා මහන්සි තාඩිය දාලා එනම් මහන්සි. ඉතින් මෙතන දියාල ගාටම අපිට නාලම යනවා. හරිද? ඔන්න ඔය ආකාරයට මම ඉතින් පොඩ්ඩක් අපත හොද ගන්නවා. පෙරේතකමට ඉන්නත් බෑනේ. එනිමෙක් නොයන් ආවත් නාලා කරලා පිරිසිදු වීඩියෝත් ඉතින් ඕනම කෙනෙකුට ෂොට් එක දෙන්න පුළුවන්. ඔළුවේ දැංගේද කියලා ඉතින් මට කැස්සක් සිම්බිස්සක් අත දෙන්න. ඉතින් ගැම්මට මම නම් නානවා. මොකද ඉතින් නාලා කරලා කාලා බීලා ෆුල් ආදරෙලක ඉතින් කොල්ලෙක් වුණා වෙන්න ඕනේ. ඉතින් අන්න ඒ වගේ කොල්ලෙක් තමයි මාත්. ඉතින් ඔයාලට මං කියන්නේ නේද වැඩි වෙලා අතන ඉන්න ඕනේ සෝන් එක එනවා කියලා. ඔන්න ඉතින් කිව්වා වගේ මං අතන සෝන් එක පිටිපස්සේ එන ඔයාලට පේනවා වෙන්නේ. ඉතින් සෝන් එක මොකවත් මම ඉතින් කැරකි නානවා. හරිද? ඔය ඉතින් බං මේ වගේ තැනක් ඉතින් හැමදාම අපිට රහන්න හම්බෙන්නේ නැහනේ. ගමේ එක්ක ගමේ ගියොත් නැත්තම් ඔය කොහේ හරි ට්‍රිප් එකක් හරි කොහේ හරි ගියත් නාන්න හම්බෙන්නේ. ඉතින් මම නම් ඉතින් ලැබෙන තැනින් පට්ටම ඉතින් සුපිරි මාතල්ලක් ගන්නවා. ඉතින් ගන්න පුළුවන් තැනින්. ඉතින් කොල්ලෝ නම් දන්නවා ඉතින් කොහොමද ඉතින් වතුර නාන්න තියෙනවා.
තියෙනවා ඉතින් ඊට වඩා දෙයක් නැහැ. ඔන්න ඉතින් ඔය දියල්ල පිටිපස්සේ තමයි තියෙන්නේ උකුම්ගේ සොහොන. උකුම්ගේ සොහොන නෙමෙයි බං මොකාගේ සොහොන තිබ්බත් බං මේ එනිමි නම් පට්ට වදයක් දෙන්න ඉතින් කිසිම වැඩක් කරගන්න දෙන්නෙත් නැහැ. උන්ගේ පාඩු උන් ඉන්නෙත් නැහැ අපිට පාඩු ඉන්න දෙන්නෙත් නැහැ. හරි ඉතින් බං ඒවා අපිට වැඩක් නැහැ. අද වීඩියෝ එක හොඳයි කියලා හිතනවා ලයික් කරලා කමෙන්ට් කරලා ෂෙයා කරපල්ලා. වීඩියෝ හොඳ නැත්නම් ඒත් එඩිටින් කරපල්ලා ඉතින් ඒක ඉතින් ගන්න කැමති නම් කරපල්ලා අකමැති වුණත් කමන්න ඒත් අනිවාර්යෙන් කරපල්ලා. මට කියන්න තියෙන එච්චරයි කොල්ලෝ. නම් අදට මං ගිහලා එන්නම් බයි බයි.